අමනුෂ්‍ය දෝෂ සෝනියම් සහ බල සම්පන්න යක්ෂ බලවේගයන් ක්ෂණිකවම අලු වෙලා යන ලංකාවේ තියෙන මේ කරුම සහ අද්භූතම දේවාලය මොකක්ද කියලා ඔයාලා දන්නවද? ඒ තමයි කෑගල්ලේ අලුත් නොවන වැඩ සිටින යක්ෂයන් පාලනය කරන දැඩිමුණ්ඩ දේවාලය. අද අපි බලමු ඒ පිටුපස තියෙන ඇඟ කිලිපොලා යන හාස්කම් මොනවද කියලා. ජනප්‍රවාදයේ තියෙන පුදුමාකාරම හාස්කම තමයි මේ අලුත් නුවර දේවාලය හදන්න. අවශ්‍ය දැවැන්ත කළුගල් කුළුණු කන්ද උඩට ඇද ගන්න සාමාන්‍ය මිනිස්සුන්ට කිසිසේත්ම බැරි වුණා. එතනදී දැනුමුණ්ඩ දෙවියන් තමන්ගේ අද්භූත දේව බලයෙන් යක්ෂ සේනාවක් කැඳවලා එකම එක රැයකින් ඒ සියලුම දැවැන්ත ගල් කණු කන්ද උඩට ඇද වූ බව කියවෙනවා. අදටත් දේවාලයේ තියෙන මේ දැවැන්ත ගල් කුළුන් දකිද්දී ඕනෑම කෙනෙක්ගේ ඇඟ කිලිපොලා යනවා. දැනුමුණ්ඩ දෙවියන් හඳුන්වන්නේ ඉතාමත් සැර සහ යුක්තිගල්ක දෙවියෙක් විදිහටයි. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලබන මොහොතේ මාර සේනාවට විරුද්ධව තනිවම සටන් කළේ මේ දැනුමුණ්ඩ දෙවියන් පමණයි. අන්න ඒ නිසයි අදටත් දරුණු අමනුෂ්‍ය දෝෂ, පෙරේත, භූත හෝ හුනියම් බලපෑම් වලින් පීඩා විඳින මිනිස්සු දහස් ගණනින් මේ අලුත් නුවරට එන්නේ. දේවාලයේ කෙම්මුරු පූජාවලදී ඒ අඳුරු බලවේග දැනුමුණ්ඩ දෙවියන්ගේ නාමයට සහ සේවැන්දා වේවැලක බියෙන් ශරීරයෙන් ක්ෂණිකවම ඉවත් වෙලා යන හැටි අදටත් සැබෑවටම දකින්න ලැබෙන හාස්කම. තමන්ගේ අතේ තියෙන ගල් දුන්නේ සමාජයේ වැරදි කරන කාන්තාවන්ට හිංසා කරන අයට ක්ෂණික දනුවම් දෙන දැනුමුණ්ඩ දෙවියන්ගේ මේ අඩවිය ලංකාවේ තියෙන බල සම්පන්නම විශ්වීය ශක්තියක් තියෙන තැනක් කියලා පර්යේෂකයන් පවා විශ්වාස කරනවා. මේ වගේ ලංකාවේ සැඟවුණු අද්භූත සහ විද්‍යාත්මක කරුණු තවත් දැනගන්න ස්මාර්ට් බ්‍රේන් එකේ ෆලෝ කරලා තියාගන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න.